නවෝදය සියලු දෙනාට තෙරුවන් සරණයි. ඉතින් ෆ්‍රී මනස YouTube channel එකේ මම ඔයාලා හමු වෙන්න ආවේ. ඉතින් අද දවසේ ඔයාලා කියන්න කාරණයක් තියෙනවා. ඒ තමයි ඔයාලා ගෙදර ඉන්නකොට එහෙම වැඩක් කරනකොට එතකොට ආරක්ෂා නැත්නම් වලට යන සත්තු ඉන්න තැන් වලට යනවානේ. කැලේට යනවා, ගහක් කොලක් කපන්න යනවා, අත්තක් කපන්න යනවා. ඒ වගේ තැන් වලට යනකොට ඔය පේන්නේ තැන් වලට යනකොට එහෙම බයයිනේ සර්පයෝ මිදී කියලා. සර්පයෝ ඉඳී සර්පයෝ දෂ්ට කරයි ඒ වගේ ප්‍රශ්න තියෙනවා. එහෙම ප්‍රශ්න තියෙන අයට විසඳුමක් තියෙනවා. ඒ විසඳුම තමයි අපේ අපේ තථාගතයන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේ කාලේ ශ්‍රමණයන් වහන්සේ නමක් මේ අල්ලලා මේ ගාථා වදාරලා තියෙනවා. ඒ ගාථාව තමයි මම කියන්න වල එක අහලා බලලා YouTube එකෙන් හරි අරගෙන පුරුදු කරන්න. එතකොට සර්ප දෂ්ට කරන්න. ඒක අපි දැකලත් තියෙන අපි කියලාත් තියෙන සර්ප ඉන්න තැන ගිහිල්ලා ඒ සර්ප වෙන තැනක ගිහිල්ලා නිකන් සර්පෙක් ඉන්න තැන මේ කන්ද පිට කියලා බලන්නකො. එතකොට සර්පයා දිගහැරලා ඉන්න නම් ඔහොම රවුමට මේ සර්පයා ගුලි වෙනවා. ඒ පිරිත අනුභවයක් තියෙන තමයි එහෙම ගුලි වෙන්නේ. ඉතින් ඔයාලා මේ පිරිත කියන්න මම ඔයාලට ඇහෙන්න කියන්න. විරූපක්කේහි මේ මෙත්තං ඒරාපතේහි මේ චබ්භ්‍යා පුත්තේහි මේ මෙත්තං කන්හා ගෝතමකේහිච අපාදකේහි මේ මෙත්තං දිපාදකේහි මේ චතුප්පදේහි මේ මෙත්තං බහුප්පදේහි මේ මාමං අපාදකෝ හිංසි දිපාදකෝ මාමං චතුප්පදෝ හිංසි මාමං හිංසි බහුප්පදෝ සබ්බේ සත්තා සබ්බේ පානා සබ්බේ භූතාච කේවලා සබ්බේ භද්‍රානි පස්සන්තු මා කංචි පාපමාගම අපමානෝ බුද්ධෝ අපමානෝ ධම්මෝ අපමානෝ සංඝෝ පමානවන්තානි සිරින්සපානි අවීචිකා සතපදි උන්නානාබී සරභූමෝසිකා කතාමේ රක්කා කතාමේ පරිත්තා පටික්කමන්තු භූතානි සෝහන් නමෝ භගවතෝ නමෝ සත්තන්නං සම්මා සම්බුද්ධානන්ති ඒතේන සච්චේන සුවත්ති හෝතු මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා. මේ අයුරින් මේ කන්ද පිට සජ්ජායනා කරන්න. ඔයාලා එළියට යන්න කලින් මේ කන්ද පිට සජ්ජායනා කරලා එළියට යන්න. එතකොට සීල ආරක්ෂාව සැලසෙනවා. සර්පයෙන් වෙන හානි සියල්ල නැත වෙනවා. සර්පේ දෂ්ට කරක් විස වෙන්නේ මේ කිසිම ගැටලුවක් එන්නේ නැහැ. නවෝදය